යාළුවනේ. ඉතින් අපි දැනට අවුරුදු 70කට පෙර ලිදහම අරන් තියෙන වදුල මූලික කරගෙන වදුලෙන් බල් තමයි අරන් තියෙන්නේ. වස්තු විස්තර කියලා හැම දෙයක් තියෙනවා. ඉතින් මම දැන් මේ වදුලකින් ලිදහනක් ගන්න තමයි යන්නේ. මම මේ ඉස්කෝලේට ඇවිල්ලා තියෙන්නේ, ඉසව්වට ඇවිල්ලා තියෙන්නේ. කොහොම ළඟයි තැන. ඉතින් මම මගේ යාළුවන්ට පෙන්නන්නම් දැනට අවුරුදු 70කට පෙර මේ ලිඳහන් ගත්තේ කොහොමද කියන එක. ඒ විස්තර අපි තව පොඩ්ඩකින් බලමුකෝ හරියටම. ඔන්න යාළුවනේ තැනට ආවා. මේ දැන් ඉතින් වදුලට අනුව ලකුණ හොයාගන්න එක තමයි කරන්න තියෙන ලොකුම වැඩේ. අපි බලමු වදුල බලලා ලකුණ හොයාගත්තට පස්සේ තමයි ඉතින් ලිදහනට යන්න වෙන්නේ. මේ වදුලේ විස්තරය අනුව තියෙන්නේ මේ ලිදහන නැගෙනහිර දිශාවට තමයි මේ යාළුවනේ මේ ලකුණ තියෙන්නේ. නැගෙනහිර දිශාවේ නැගෙනහිර දිශාවෙන් බස්නාහිර දිශාවට පියවර 12කින් තමයි ලිදහන් වස්තුව තියෙන්නේ. කැටගල් සහ පැතිලි ගල් වලින් තමයි මේ ලිදහන් වස්තුව වහලා තියෙන්නේ. එතකොට ලිදහන් ලකුණේ ඉඳන් තලගුවෙකුගේ ලකුණක් තියෙන්නේ. තලගුයාගේ කොම්බේ සිට ඉස්සර ඔළුවගේ ඉස්සරහින් අත පියවර 12කින් තියෙන්නේ. ඊට පස්සේ තැටි ගලේ මේ කෝවයක් කොටලා තියෙනවා. ඒ කෝවේ කෙලින් තමයි වික්කුස්සක් යට. දැන් වික්කුස්සක් කියන එක අපේ යාළුවන්ට තේරෙන්නේ නැතුව ඇති මගේ යාළුවන්ට. වික්කුස්සක් කියන්නේ සාමාන්‍ය අපි යන්නම් මේ කියන්නේ ඇඟිල්ල. ඒ ඇඟිල්ලේ නම් මේ ගැටේ තියෙනවනේ. මේ ගැටේ ගාඩ තමයි මේ වික්කුස්සක් කියන්නේ. පුරා දැනට අවුරුදු 70 විතර මේ සිරිත් පිරිත් හොඳට පාවිච්චි කරා. ලිදහන් අරගෙන තියෙන්නේ වදුල් වලින්. මේ වගේ වදුල් වලින් දැන් ලිදහන් අරන් තියෙන්නේ. හැබැයි මේක වික්කුස්සක් යට කියන්නේ සාමාන්‍ය අපේ සමාජයේ ගත්තොත් අඩි 1කමාරක් වගේ කියලා ඔයාලා හිතේ තියෙන අඩි 1කමාරක් වගේ වස්තු දෙකක් ගන්නවා. වික්කුස්සක් යට තමයි මේ වල තියෙන්නේ. එතකොට මේ ලිදහන් වස්තු ටික දාලා තියෙන්නේ වික්කුස්සක් ජම්බුර. ඒ කියන්නේ අඩි 1කමාරක් වලක් සකස් කරලා තමයි මේක දාලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ඔක්කොම තියන ලිදහන් ලකුණ හොයාගමුකෝ යාළුවනේ. හරිම තරලයි මේ ලකුණ වදුල කියන අවුරුදු 70කට පෙර වදුලෙන් තමයි මේ දේ කරන්නේ. මම මෙන්න මේ ටස් ගන්නකොට ලකුණ හොයාගත්තා. ඔයාලට තේරෙනවා ඇති හිතුවට. ආදලා පින්නන්න. මෙන්න ලකුණ. මේ ලකුණ ගැන මම තව පොඩ්ඩක් ඔයාලට විස්තරයක් කියලා කියන්නම්. මේ වගේ දේවල් විනාශ කරන්න හොඳ නැහැ. හැමෝම හිතනවා බොහෝ දුරට මේ ලකුණ දැල්පුවාම මේ ලකුණ මිනිස්සු මේ සමාජයේ මිනිස්සු හදනවා මේ ලකුණු. මේ ලකුණේ දැන් මේ ලකුණ විශාලයි නිකන් ලොකු වෙලා තියෙනවා. මේකේ මේ තලගෑ බඩ ඇතුලේ ඇති මේම ඇරෙයි මේ කියලා හිතේ තියන මේක හදනවා. එහෙම කඩන්න එපා. මොකද මේවා වටිනවනේ ඇත්තම කතා. එහෙම නෙවෙයි. ඇත්තමයි වදුල්ලට අනුව හරි නැත්නම් අද සමාජයේ ඔය මැෂින් අනම්මනම් කියන ඒවා තියෙනවනේ. එහෙම හරි බලලා මේ ලිදහන ගන්න එක වෙනම පැත්තක්. මේ වාගේ මේ වටිනා මේ ලකුණු විනාශ කරන්න එපා. මේකේ නෑ. එතනින් යක්ෂ ගුරුපෙමන් තමයි තියෙන්නේ. මේ වගේ මේ තව මේකේ විශේෂත්වයක් තියෙනවා යාළුවනේ. මොකද දන්නවද? මේ
දැන් අද මේවත් සාමාන්‍ය මේ ලකුණු ගත්තාම සාමාන්‍ය මේකේ කාලය ගත්තාම අවුරුදු 1700කට වගේ පෙර කාලයක් වෙනවා මේක මේ විපාරේ. ඇත්තම කතාව මේක මේ දැන් මෙහෙම තියෙනවා මේක දැන් අද සමාජයේ අපි අර සංස්කෘතික ක්‍රමයට වැඩ කරන බහන්න තියෙන්නේ. ඇත්තම ඒ වගේ තමයි මේකේ විශේෂත්වය කියන්නේ මේවා ඒවා කඩන්න එපා. මේකට අත තියෙනකොට මේ තලගොයාට පණේනවා වගේ ඇවිදින තත්ත්වයක් තියෙනවා. මේකට අත තියෙනකොට මේ ඔන්න උදාහරණ මේ උඩට බලන්න අවදානෙ මේ ඔය අත තියෙනකොට මේ පණේනවා වගේ. ඉතින් ඒ වගේ මේ ක්‍රමයකට තමයි මේක හදලා තියෙන්නේ. හරිද? මේ ඉතින් මේ වගේ දේවල් විනාශ කරන්න එපා. ඒක තමයි මේ කියන්න තියෙන මූලික දේ. ඒ වගේම තමයි මේ ගොයාගේ හොම්බ ගාවින් නම් තමයි පියවර 12කින් බඩු තියෙන විකුස්සක් යට ඕවයක් තියෙන උඩ කොටලා ඒකලින් තමයි තියෙන්නේ. මේකේ ඇතුලේ තියෙන බඩු මම ඔයාලට කියන්න මොනවද කියලා. මේකේ තියෙන ආභරණ වගේක් තියෙනවා. ඔය තැල්ලක් අර එහෙම විශේෂයෙන්ම ආභරණ වගේක් කියලා මේවා දාලා තියෙන්නේ මේවයක් දාලා තියෙන්නේ පාත්‍රයක දාලා තියෙන රත්තරන් පාත්‍රයක දාලා තියෙන බඩු. ඒක ඇතුලේ තියෙනවා නෙළුම් පොට්ටු 8ක්. නෙළුම් පොට්ටු 8ක් තියෙනවා. ඊට අමතරව මේ තව මැටි වලි මුක්තියක් තියෙනවා. ඒ මුක්තිය ඇතුලේ නිල් මැණික් කැට තියෙනවා. බදාපු මැණික් කැට 10ක්. ඊට අමතරව මේ උඩු දෙකක් තියෙනවා. ඒකේ අරකී ආභරණ වගේක් තියෙනවා. විශේෂයෙන්ම නෙළුම් පොට්ටු 8ක් තියෙන අපි බලමු. මේකෙත් ලකුණක් කොටලා තියෙනවා මේ පෙන්නන්න. හරියටම ඒකෙලිත් තමයි මේ විකුස්සක් යට මේ බඩු තියෙන මේ තියෙන ඕවයක්. එන්න ඕවයක් කොටලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ප්‍රධාන ලකුණේ ඉඳන් බඩු තියෙන තැන මොනවා හරි සලකුණක් තියෙනවා අනිවාර්යයෙන්ම. එලකට පේන්නේ නැති රේඛාවක් වගේ සලකුණක් මේ කොටන්නත් පුළුවන් ලකුණක් වශයෙන්. මේකේ කෝවලක් තමයි තියෙන්නේ. ලොකු කෝවයක්ද පොඩි කෝවයක්. ඒකෙලින් තමයි බඩු තියෙන්නේ. අපි මේ ගල් ටික අයින් කරලා බලමු.
මේක තමයි මේකේ මැණික් තියෙනවා කියලා තමයි මම සඳහන් කරලා තියෙන්නේ. මේකේ දෙකක් තියෙනවා. මේ කුකර් මැණික් වගේ තියෙන්නේ. බලන්න මැණික් නිසා වැලි මිශ්‍ර කරලා තමයි මැණික් වලට තියෙන්නේ. වැලි මිශ්‍ර කරලා තියෙන්නේ. මොකද සීතල කියන එක වැන්දෙන්නේ නැහැ. බලන්න අවුරුදු 1000 ගානකට පෙර නමුත් වැලි මිශ්‍ර කරලා දාලා තියෙන උපකරත් සාමාන්‍ය උෂ්ණත්වයට එක්ක මේවා වෙනස් වෙන්න ඕනේ. නමුත් තාම එහෙම වෙනසක් නැහැ. බලන්න දැනටත් ජීවතත්ත්වයෙන් තියෙනවා. තැල්ල මේ සමාජයේ මට්ටමට වගේ තියෙනවා. එහෙනම් මේක නම් දැනෙට ඇටමාලයක්. මේ නෙළුම් පොහොත්තු ඒකත් සෑහෙන බරයි. 73 දෙනෙකුන් සකස් කරපු එකක් උඩ තමයි පාත්‍රයේ තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි ආය නැවත ලස්සන හමුවීමකින් හමුවෙමු. එතෙක් ඔබට සුවබර දවසක් දාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.